ආයිබෝන් සුබෝදෑසනක් යලිත් වතාවක් වින්දනීය උදෑසන සඳහා දවසට ගොඩක් ආදරෙන් හැම කෙනෙක්ම එකතු කරගන්නවා. මේ වෙලාව ඔබට ගොඩක් හුරුපුරුදේ මොකද වෙනස් වූ විශේෂාංගයට ඔබව රැගෙන යන්නේ. ඔබ ආදරය කරන කලා ශාස්ත්‍රය තුළ ඔබ ගොඩක් ගාඩු කරන චරිතයක් අද දවසේදීත් අපි කැඳවාගෙන තියෙන වෙනස් වූ කතා බහක යෙදෙන්න. ඒ නිසා එකතු වෙන්න මේ විශේෂාංගය මම නොවේයි මම. කලා ශාස්ත්‍රය තුළ ජනප්‍රිය විශිෂ්ට දැවැන්ත ජේෂ්ඨ ප්‍රවීණ චරිතයක් විදිහට මට මම හඳුන්වා දෙන්න පුළුවන්. පුංචි කාලේ ඉඳලම තියෙන හීනයක් සැබෑ වෙනවා නළුකම කියන එක ගොඩක් ආදරෙන් නළුවෙක් වෙන බලාපොරොත්තු වෙන ලොකු විශ්වාසයකින් ආපු ගමනක සාර්ථකත්වය අද අපි දකිනවා. හොඳ ස්ථාවරත්වයක් ගොඩනගාගෙන තියෙනවා අපේ කලා ශාස්ත්‍රය තුළ. ඔහු කලාවට ගොඩක් ගරු කරනවා, ගොඩක් ආදරය කරනවා. ඒ නිසාවෙන්ම අපි ඔහුට ගොඩක් ගරු කරනවා, ආදරය කරනවා. සුබෝදෑසනක් ආයිබෝන් මහේන්ද්‍ර පෙරේරා ඔබවයි අපි අද දවසේදී කැඳවා ගත්තේ. සුබෝදෑසනක්. බොහෝ සන්තෝෂයි හඳුන්වා දීම ගැන. එච්චර ගොඩක් දරා ගන්න අඩුපාඩුවක් වුණාද? නෑ අඩුපාඩුවක් නෑ. එච්චර ගොඩක් දරා ගන්න පුළුවන් මට කල්පනා කරේ මම. බර වැඩිනේ. බර වැඩි වගේ. හරි ගොඩක් සුන්දර වේවි අපේ මේ කාල වේලාව. ඒ වගේම මහේන්ද්‍ර පෙරේරා ඔබේ ඔය ලස්සන රුව, කඩවසම් රුව අද දවසේ චිත්‍රයට නගනවා. මං ඇහුවමයි මේ. ඇහුවමද? ප්‍රශ්නකුත් තිබුණ චූටි කාලේ ඉඳලම නේද? මේකටද කඩවසම් කියන්නේ? අපිට ඔබ කඩවසම්. ඔව්. ඉතින් අද දවසේදී මහේන්ද්‍ර පෙරේරා ඔබේ රුවත් චිත්‍රයට නගනවා. දක්ෂ චිත්‍ර නිර්මාණ ශිල්පිනී ශාමෙන් වෝක අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම නෙවෙයි මම විශේෂාංගයට ගොඩක් ආදරෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා බවත්. එහෙමනම් එතකොට මම මෙහෙමම ඉන්න ඕනේ නෑ නේද? ඔව්. ඊට මෙහෙම හරුණා කමක් නෑනේ. ඔව් එහෙමනම් ඔයා ඔයාගේ වැඩ කටයුතු කරගෙන යන්න. අපිට තියෙනවා ටිකක් වෙනස් වූ කතා බහක් යදෙන්න. හැබැයි ඊට කලින් මට හිතුණා මොනවද මේ දවස්වල වෙන්නේ අලුත් තොරතුරු කියන්නකෝ. රංගපෑමේ කටයුතු තමයි ඉතින් වැඩි හරියක් වෙන්නේ. ඊට අමතරව මම අර රංගපෑමේ වැඩමුළුවක් කරගෙන යනවා කිරිබත් ගොඩ පිරිසක් එක්ක ඒක කරගෙන යනවා. පහුගිය දවස්වල චිත්‍රපටිවල තමයි හුඟක් රංගපෑමේ ටෙලිනාට්‍ය කරනවා. මෙගා රංගපාන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ටෙලිනාට්‍ය ප්‍රමාණයක් කරගෙන ගියා. දැන් සූදානම් වෙනවා උදේකාන්ත වර්ණසූරිය බහුභූතයෝ දෙවෙනි කොටස කරන්න යනවා චිත්‍රපටය. ඉතින් ඒකේ මුහුරත් එකක් තිබුණා මේ ඊයේ පෙරේදා. ඉතින් ඒකට පොඩ්ඩක් සූදානමක් තියෙනවා. ඒකම දමිල අධ්‍යක්ෂකවරයෙක් ලංකාවේ චිත්‍රපටයක් කරන සිංහල චිත්‍රපටයක්. සදේශ් කුමාර් නිෂ්පාදනය කරන්නේ. ප්‍රවේගී චිත්‍රපටය නිෂ්පාදනය කරපු එක්කෙනා. ඒකෙත් ඉතින් දැන් අද මේකෙන් පස්සේ කෙලින්ම යන්නේ ඒක මේකප් ටෙස්ට් එකට. එහෙනම් ඉතින් ජීවිතේ යන්නේ ඉතින් ඔය රංගපපාම තමයි. කලාව තුළම තමයි ජීවත් වෙන්නේ. හරි. දැන් එහෙනම් අපි ප්‍රශ්නේ ගමු නේද? දැන් ජීවිතයේ අභියෝග මහේන්ද්‍ර පෙරේරාත් ගොඩක් තියෙනට ඇති පුංචි කාලේ ඉඳලම ඒ අභියෝග ගොඩක් සාර්ථක විදිහට ජයගෙන දැන් අභියෝග කියන එක ගණන් ගන්නෙ නැතුව ඇති. නමුත් මේ ප්‍රශ්නේ තුළ තියෙන්නේ පොඩි චැලෙන්ජ් එකක්. අයිස් බකට් චැලෙන්ජ් එක ගැන මොකද හිතෙන්නේ? දැන් ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙනවා. දැන් නානව කට්ටිය. ඒක මරින්ද මේ අර ඉබෝලා එක වගේ මෙහෙ බෝ එකගෙන යන තත්යකට ඇවිල්ලා නේද තියෙන්නේ. පොඩ්ඩක් එහෙම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මට හිතෙන්නේ මෙහෙමයි. දැන් ඒකේ ඔය එකතු වෙන සල්ලි වෙන කොහරද යන්නේ. හැබැයි හොඳයි අදහස හොඳයි පරමාර්ථය හොඳයි. මොකද අර කිව්වේ මොකද ස්නායු මොකද? ඔව්. නියුරෝන ආබාධ වලින් පෙරෙන ස්නායු ආබාධ වලින් පෙරෙන රෝගීන්ට සත්කමක් විදිහට යම්කිසි අරමුදලක් එකතු කරන්න තමයි. ඒක ඉතින් ලංකාවේ ස්නායු ආබාධ වලින් පෙරෙන අයට හම්බ වෙනවද දන්නේ නැහැ නේ. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔව්. ලංකාවේ ගොඩක් දෙනෙක් ස්නායු ආබාධ වලින් පෙරෙනවා මම හිතන්නේ. මේ ස්නායු ආබාධ වලින් විතරක් නෙවෙයි. ආබාධ ගොඩක් තියෙනවා. ආබාධ ගොඩක් තියෙනවා. මම කල්පනා කරන්නේ මෙහෙමයි. අපිට අපේ රටේ තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. දැන් අර උදේ අපි කතා කරගෙන හිටියා වගේ නියඟය ගැන හිතන්නකෝ. මම දැන් පහුගිය කාලේ ඔය නියඟේ තියෙන පළාත්වල ෂූටින් වලට ගිහිල්ලා රමින් ආවා. වතුර බින්දක් නැහැ. ඒ මිනිස්සුන්ට බොන්න වතුර බින්දක් නැහැ. එතකොට ඒවට යම්කිසි සහනදායී වැඩපිළිවෙලක් හදාගන්න ෆන්ඩ් එකක් හැදුවොත් අපේ මම හිතන්නේ වැඩියෙන් කිසි දෙනෙක් ඔයකට සම්බන්ධ වෙන එක නැහැ. අයිස් බකට් නෙවෙයි නිකන් මේ හිස් බකට් එකක් ඔළුවේ පෙරලගෙන පාරේ දුවන්න කිව්වත් ඒත් මං හිතන්නේ එහෙම එකතු වෙයි කියලා මේකට. ඉතින් නමුත් මේක ස්ටයිල් එකක් වෙලා තියෙන්නේ. ස්ටයිල් එකට වඩා මම හිතන්නේ ඊට වැඩිය නම් කරන්න දේවල් අපේ රටේ ගොඩක් තියෙනවා. එකතු වෙලා අපි දැන් ඇත්තටම විසිරලා ඉන්නේ. ඇඹරල්ල ගෙඩිය පොලේ ගැහුවා වගේ. කෙඩි පැනලා ඉස්ම විසි වෙලා කෑලි හැමතැනම විසි වෙලා එහෙම තත්ත්වයක් තියෙනවා. මම කියන්නේ අපි එකතු වෙන්න ඕනේ කියලා අපි හැමෝම. මොකද එකතු වෙලා තමයි මේක දැන් ගොඩ ගන්න වෙන්නේ. මොකද අවුරුදු 30ක කුලල් කා ගැනීමක් තිබුණානේ. විශාල කුලල් කා ගැනීමක්. යුද්ධයක් ඒකෙන් පස්සේ මේ දැන් අපි එළඹිලා ඉන්න දැන් අපි ඊළඟ පරම්පරාව ගැන හිතලානේ වැඩ කරන්න ඕනේ. එතකොට අපි දැන් තාමත් කුලල් කා ගන්නවා අපි.
ටීවී එක දිහා බලන හොඳට පේනවනේ කුලල් කා ගන්නවා කියන්නේ ඒක හිතා ගන්න බෑ පුදුම කුලල් කා ගැනීමක් කා ගන්න. දැන් මේ අයිස් බකට් චැලෙන්ජ් එකේදී කවුරුවත් දැන් අපි දකිනවා අපේ රටේ තියෙන සුපිරි චරිත මේකට දායක වෙලා තියෙනවා. සමහරක් අය මේක විනෝදයක් උදෙසාම කරන අවස්ථා අපි දැකලා තියෙනවා. කොහොම හරි දැන් මේ අයිස් බකට් එක හරි චැලෙන්ජ් එකක් නේ. මේ ගොඩක් වෙලාවට මේ අපේ රටේ තියෙන සීත මේ රස්නේ තියෙන මේ කාලගුණයත් එක්ක අයිස් බකට් එකක් මේ දවස්වල නාගන්න එකත් හොඳයි. ඔව් ඒක නපොල හැබැයි ඔය අයිස් බකට් එක අර නියගේ තියෙන පළාත් වල ගිහලා කාකට හරි පොළවත් එන්න පුළුවන් නම් ඔළුවේ වක් කරනවට වඩා ඒක ඊට වැඩිය වටිනවා. දැන් මේ චැලෙන්ජ් එක බාර ගන්න කෙනෙක් නොමිනේට් කරන්න ඕනේ තව කීප දෙනෙක්ව දෙන්නෙක්ව තව කීප දෙනෙක්ව. අනේ දෙයිනේ මම නම් කවුරුත් නොමිනේට් කරන්න එපා. මොකද මොකද නොමිනේට් කරලා බාරගත්තේ නැත්නම් කීයක් ගෙවන්න ඕනේ? දැන් මෙහෙමනේ මේ ඔය චැලෙන්ජ් එක බාර ගන්න කෙනා අයිස් බකට් එකේ නාන කෙනා $10යි. චැලෙන්ජ් එක බාර ගන්න නැති කෙනා $100ක් ෆන්ඩ් එකට අරමුදලක් විදිහට දෙන්න ඕනේ. දෙන්න ඕනේ. අනේ $100ක් තියෙනවා මම ගිහලා අර අපේ රටේ ඉන්නවනේ දුප්පත් ජනතාව මොකද මම ඇත්තටම මම දැකලා තියෙනවා ෂූටින් කරන්න ගිහිල්ලා සමහර පළාත් වලට ගියාම ඒ තියෙන දරිද්‍රතාවය, ඒ තියෙන දුක මේ කෑම ටිකක් උයාගෙන කන්න තියෙන දඟලන දුක ඒක මම දැකලා තියෙනවා. මම ඒක ගිහලා ඒ මිනිස්සුන්ට දෙනවා ඊට වැඩිය හොඳයි. ඒක තමයි මමත් මේ කියන්නේ මහේන්ද්‍ර පෙරේරා කලාකරුවාට අපි ගොඩක් ගරු කරනවා ආදරය කරනවා. දැන් ඔබට තුලත් ලොකු නිර්මාණශීලීත්වයක් තියෙන කෙනෙක්නේ. ඉතින් ඔය වගේ පොඩි නිර්මාණශීලී හැකියාවකින් බැයිද අපේ රටේත් මේ වගේ මේ අපි ඒවා කරලා රට ප්‍රකාශ ගණන් ගන්නේ නැහැනේ කිසි කෙනෙක්. ඕවා අපි කිව්වන් පස්සේ මේ පිස්සු මේගොල්ලන්ට ඔළුව හොඳ නැද්ද කියයි මේ මොකක් හරි එකක් කියයි. මේක වෙන රටකින් එනවනේ ස්ටයිල් එකක් හැටියට. ඉතින් දැන් ඇත්තටම මේක හරි ස්ටයිල් එකක් වෙලා තියෙනවා. ඉතින් මේ ස්ටයිල් එකත් එක්ක තමයි දැන් මේක කළොත් එයාට සමහරට පොපියුලර් ජනප්‍රියකමක් එනවත් දන්නේ නැහැ. ජනප්‍රිය පුද්ගලයන්ට තමයි මේක එල්ල වෙන්නේ. ලෝකේ එල්ල වෙන්නේ ධනවත්ම සහ බලවත් රටවල් වල ධනවත් පුද්ගලයන්ට. නමුත් අපේ රට තුර දැන් සුපිරි විතරක් නෙවෙයි අපි දකිනවා සාමාන්‍ය කෙනෙකුත් මේ බකට් එකෙන් නාගන්න වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. සමහරකට ඒකනේ ජනප්‍රියත්වය ලැබෙන්නේ. ඔන්න ජනප්‍රියත්වය ලබා ගන්න වෙන්නේ නැති ඉතින් ඕවා කරන්නේ. ඇත්තටම මොකද කරනවා නම් ඔයිට වැඩි ගොඩක් දේවල් තියෙනවා මේ රටේ කරන්න. ඒ කියන්නේ අවංකව මම කියන්නේ දේශපාලන වශයෙන් අමතක කරලා හිතන්න. ආණ්ඩුවලට හරි ඒවත් අමතක කළ හිතුව තමන්ට ඊට වැඩිය දෙයක් කරන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් අපි ඔය වගේ අදහසක් ගෙනාවොත් නම් අපිට පත්‍රවල ගහලා කාටුන් නැදලා අපිව විනාශ කරලා දානවා ෂුවර් එකටම. අනේ එහෙම නෑ. හරි. නමුත් එකතු වෙලා කරන්න පුළුවන් ඊට වැඩිය දේවල් නම් තියෙනවා. හරි එහෙම තමයි ඒකට පිළිතුරු ලැබුණේ අපිට. අපිට කියනකො දැන් ඔය ප්‍රශ්නෙටම අපිට එකතු කරගන්න පුළුවන් අපේ රටේ දැන් මහේන්ද්‍ර පෙරේරා ඔබ මට ඊට කලින් කියන්නකො මේ ඔබ වැටෙන්නේ ධනවතෙක් විදිහටද? දැන් පුංචි කාලේ නම් තාත්තා කියලා තියෙනවා නළුවෙක් වෙනකොට මේ නළුවෙක් වෙන්නද ඔය හදන්නේ හිඟන්නෙක් වෙන්නද කියලා. දැන් නම් ධනවත් නේ දැන් පොහොසත් නේ? දැනුත් මම පොහොසත් නෑ. දැනුත් මම බැංකු ලෝන් ගෙවනවා කාර් ලෝන් ගෙවනවා අනිත් සාමාන්‍ය මිනිස්සු වගේම මම ලයිට් බිල් ටික ගෙවා ගන්නවා වතුර බිල් ටික ගෙවා ගන්නවා ඊට පස්සේ සතයක්වත් ඉතුරු කරගන්න දියන්න මේ මාසේ මොකද කරන්න කියලා කල්පනා කර ඉන්නවා. හැබැයි ඉතින් අපේ රටේ සල්ලි වලට කරගන්න බැරි මොනවද කරගන්න කියලා හිතා ගන්න බැරි කට්ටියකුත් ඉන්නවා. ඒ වගේම ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන දුගී දුප්පත් අපේ එදා වෙනවා. සමහර අයට යාන වාහන තියෙනවා 5ක් 6ක් විතර. ගෙවලුත් තියෙනවා 7ක් 8ක්. නෑ ඇත්තටම ඒක දැන් වෙලා තියෙන දැන් ඒක නිකන් එහෙම හිනාවට ලක් වෙලා තියෙන්නේ. කියන්නේ ඕක දැන් අවුරුදු ගණනාවක් තිස්සේ හැම ආණ්ඩුවක් යටතේම ওই ප්‍රශ්නේ කියන එක ආවනේ මේ දුප්පත්කම නැති කරන්නේ මොකද්ද කියලා. දුප්පත්කම නැති කරන්න ඉතින් එහෙම ලේසියෙන් නැති කරන්න බෑ. නමුත් ඊට ජාතික ප්‍රතිපත්ති හදා ගන්න ඕනේ. අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන අඩුපාඩුකම් හදා ගන්න ඕනේ. එහෙම ඒක විශාල කර්තව්‍යයක්. මම කියන්නේ අපිට තියෙන මේ මොළ හොඳ මොළ ඔක්කොම විසිරිලා ඉන්නේ. එක එක පැතිවල එක එක පාට යටතේ විසිරිලා ඉන්නේ. නමුත් අවංකවම රට හදා ගන්න ඕනේ මේක දියුණු කර ගන්න ඕනේ කියන අදහසක් තුල නැහැ. අතීතයේ හරි ඉක්මනින් අමතක කරගෙන දුවලා තියෙනවා අපි. ඉතින් මේක ජය ගන්න නම් අපිට අපේ තියෙන ශක්තිය ගැන අවබෝධයක් ලබා දෙන්න වෙනවා. ඒ කියන්නේ තමන්ව සොයාගෙන යන්න තමන්ට කරගන්න පුළුවන් දේවල් ගැන අන්තකාර අර කියන දේ කියන්නේ භෞතිකවාදී වීම ඕනවට වැඩිය. ඒ කියන්නේ මට එක ගෙයක් තිබිලා මට ගෙවල් 5ක් තියෙන ඒත් මදි. මට වාහනයක් තිබිලා මදි දඬ වාහන 6ක් විතර තියෙනවා. මට එතකොට ඉඩම් තියෙනවා. ඒ ඉඩම් දෙක තුනක් මදි තවත් ඉඩම් ඕනේ. ඉතින් මේ ගොඩ ගහනවා එකතු කරනවා කොහෙ ගෙනියන්නද? මයිකල් ජැක්සන් ගියානේ. අපිත් යනවානේ. එතකොට අපේ ඕන කෙනෙක් ගැන හිතුවොත් එimhe අපි කවදාද දවසක මේ ඔක්කොම පැත්තක තියලා යන්න වෙනවා. අපිට ඉතුරු කරලා යන්න පුළුවන් දේ මොකද්ද කියන එකනේ වැදගත්. මොකද මට මේ ලැබිච්ච මේ අවවාදයක් තියන්නේ අරසෙන අබුදු ශූරින්ගෙන් මට එක දවසක් වංශන් කිව්වේ ලෝකයේ හොඳ මිනිහෙක් විදිහට දැනෙන්න ජීවත් වෙන්න ඉපදුනා නම්. මොකද හැමදාම මේව දාලා යනවා. නමුත් අපි ඊළඟ පරම්පරාව ගැන හිතලා වැඩ කරන්න ඕනේ.
විශේෂයෙන් දැන් මේ වෙනකොට අපේ රට අපි ඊළඟ පරම්පරාව ගැන හිතලා තමයි වැඩ කරන්න වෙන්නේ. මොකද අපේ ඉස්සර පරම්පරාවල් අපි ගැන හිතලා වැඩ කරමු නැති හින්දා තමයි අපි අද මේ අච්චාරුවේ වැටලා එහෙම දඟල ඉන්නේ. ඉතින් එහෙම ඊළඟ පරම්පරාව ගැන හිතලා වැඩ කරගෙන ඒගොල්ලන්ගේ තියෙන මේ ශක්තිය ගැන දැනුවත් කරගෙන එහෙම දෙයකට යන්න ඕනේ. මේ භෞතික ඕනකට වැඩිය භෞතිකවාදී. මොකද අද වෙනකොට තාක්ෂණය කොයිතරම් දියුණු වෙලා තියෙනවද? හිතන්න. හෑන්ඩ් ෆෝන් එක ඉස්සර පොල් තෙල් බෝතලයක් වගේනේ තිබුණේ. ඒකනේ දඩ. හලෝ ගාගෙන මේ වගේ පොල් තෙල් බෝතලයක් තියාගෙන හිටපු අපි අද වෙනකොට ඒක හෑන්ඩ් ෆෝන් එකක්ද කියලා හිතෙනවා. ඒකෙන් කරන්න බැරි දෙයක් නැති. ඒකෙන් තාක්ෂණය දියුණු වෙනවා. මේකත් එක්කම ආසාවලුත් වැඩි වෙලා මිනිස්සුන්ට ලෝකයේ අමතක වෙලා මනුස්සකම අමතක වෙගෙන යන ගතියක් තියෙනවා. ඉතින් ඒකින්ද දුප්පත්කම ජය ගන්න ඔක්කොම ඉස්සලා මනුස්සකම ජය ගන්න වෙනවා අපිට. මනුස්සකම ජය ගත්තොත් අපිට සෑහෙන දුරකට දුප්පත්කම ජය ගන්න පුළුවන්. හරි. දැන් ශාමෙන් වෝක ඔබේ ලස්සන රුව චිත්‍රයට නගනවා. මේ වගේ මේ ස්කෙච් එකක් මීට කලින් හම්බෙලා තියෙනවද ලස්සන? ඔව් මම ඒක වගේ ගොඩක් කලෙක්ෂන් එකක් තියෙනවා කියන්නේ. පහුගිය දවසේ මගේ බර්ත්ඩේ එක දුන්නා. ඒකෙත් එදත් මට හම්බුණා. එක කාලවකවානු වලත් මං හිතන්නේ ලැබිලා ඇති නේද? එහෙම තියෙනවා පිට රටවල් වලට ගිහිලා ගියාම ඇඳලා දීපු ඒවා ඇඳගත්ත ඒවා. එතකොට මේ ඒ වගේ කීපයක්ම තියෙනවා. දැන් මේකත් ඒ කලෙක්ෂන් එකට ගිහින් දානවා මම. හරි. අපි තිරණයක් විදිහට විශේෂාංගයේ අවසානයේදී ඔබට තිරණ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් ගොඩක් ආදරය කරලාද විවාහ වුනේ? ඔව්. කට්ටක් කෑවද? පොඩි කට්ටක් කෑවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපේ රටේ තියෙනවානේ මේ අදහසක් කලාකාරයෝ හිඟන්නෝ කියලා කියනවානේ. තාත්තත් එහෙම කිව්වා. මගේ තාත්තා කිව්වා දෙහිගිරි දෙකක් තුස නැහැ කොහොමද නළුවෙක් වෙන්නේ කලාව හිඟන්නෙක් වෙන්නද හදන්නේ කියලා. එහෙම එකක් මොකද්ද මේ මුල් බහැලා තිබුණා මේ රටේ. ඉතින් ඒකට බයක් තිබුණා. ඉතින් ඒක හින්දා පොඩි කට්ටක් තිබුණා ඒකේ. ඉතින් ඒකට ඉතින් ගෙවල් වලට පෙන්න බොරුවට ගිහිල්ලා රස්සාවක් කරා බොරුවට මාස ගාණක් රස්සාව කළා ඒකෙන් එළියට ගියා යන්න. අවසරය ලැබිච්ච ගමන් රස්සාවෙන් අස් වුණා. අවසරය ලැබිච්ච ගමන් රස්සාවෙන් අස් වුණා. අස් වුණා සද්ද නැතුව හැබැයි අස් වුණා කියලා කිව්වේ නැහැ. කිව්වෙත් නැහැ. කිව්වේ නැහැ. ඉතින් ඒක බොහොම ඒක විදිහකට කරගෙන ගියා. නමුත් හැබැයි මට දැඩි විශ්වාසයක් තිබුණා. අර කිව්වාගේ මම මහා විශාල සල්ලිකාරයෙක් නෙමෙයි. දැන් කවදා හරි බඳින්න ඕන කෙනා ගැන රූපයක් චිත්‍රයක් මහේන්ද්‍ර පෙරේරා ඔබ තුල තිබුණාද? නෑ මට මෙහෙමයි අපිට මේ ආදරය කියන එකම අපේ හැදුනේ අපේ හුඟක් අම්මගේ පැත්තෙන් දුර නෑදෑ වෙන කට්ටියක්. ඉතින් ඒක අර බස් එකක ගිහිල්ලා ත්‍රිවිලර් වලින් ගිහිල්ලා ඔහොම හොයාගෙන යනවා නෑදෑකමක් මමත් හරියටම දන්නේ නැහැ නෑදෑකම කොහොමද කියලා. දුර නෑකම. දුර එකක්. ඉතින් නමුත් අර පොඩි කාලේ අපි නිවාඩුවට අපේ ගෙදර ඇවිල්ලා ගල්කිස්සේ හිටියේ. ඉතින් ගල්කිස්සේ අපේ ගෙදර ඇවිල්ලා නවතිනවා. අපි එහෙ යනවා. අර ඒ ඇසුරත් එක්ක තමයි අපි හැදී වැඩිගෙන ආවේ. ඉතින් එනකොට මම ඉතින් අපි ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් හැබැයි මම එක ඉල්ලීමයි කරේ මොනවා කිව්වත් ජීවිතේ කොයිවත් දවසක රඟපාන එක නවත්තන්න කියලා නම් කියන්න එපා. ඒක විතරක් කියන්න එපා. එහෙම කිව්වොත් නම් මම යනවා යන්නේ. එහෙම කිව්වොත් අපි දෙන්නට වෙන් වෙන්න වෙනවා. ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ. ඔබගේ පැලේ. හැබැයි මම අපි කොහොමද ජීවත් වෙමු. හැබැයි අර කිව්වා වගේ මහ ලොකු සල්ලියක් එහෙම මහ ලොකු සල්ලියක් හම්බ කරන්න තිබ්බා. බොරුවට නිකන් මේ තියෙන ඔක්කොම වැඩ බදාගෙන සල්ලිමත් එම නැහිගෙන මේ නිර්මාණ වලට යන්න මම ඒකට යන්නේ නැහැ. කොහොම මෙගා කතාව මම කිව්වේ ඒකයි. ඒ මම ගන්න නම් මෙගා 10ක් කරා නම් ටිකක් පොඩ්ඩක් ඔලු උස්සලා ඉන්න පුළුවන් පොඩ්ඩක්. ඔලු උස්සලා ඉන්න පුළුවන්කම තියෙයි. මහලුකට ගෙවන්නේ නැහැ. ඔය නිකන් පෙන්නුවාට. කරපේ කස්ටිය. ප්‍රශ්නෙට එන්නද මම? පෙන්න. ආදරයට වයස බලපානවද? නැහැ. කොහෙත්ම නැහැ. කොහෙත්ම නැහැ. දැන් මම රඟපානකොට මට කවදාවත් කොල්ලගේ චරිතය හම්බුන්නේ නැහැ. ඇත්තට පෙම්වතාගේ චරිතය හම්බුන්නේ නැහැ නේ. පෙම්වතාගේ චරිතය හම්බුණා. මිල්ලසලා මම හිතන්නේ. මිල්ලසලා ඒක චිත්‍රපටවල කොල්ලා නෙවෙයි හැබැයි මම රඟපෑවේ. කොල්ලා රඟපෑවොත් එහෙම වෙන්නේ ටික කාලයකට කොල්ලගේ ගතිය නැති වෙලා ගියාම චරිතත් නැති වෙලා යනවා. නමුත් පෙම්වතෙක් හැටියට රඟපෑවොත් අවුරුදු 80ත් පෙම්වතෙක් වෙන්න පුළුවන් 60ත් වෙන්න පුළුවන් 70ත් වෙන්න පුළුවන්. ලෝකෙ තුල වයස බලපාන්නේ. ලෝකෙ තුල එහෙම වෙනවනේ. චාලි චප්ලින් එහෙම වුණේ කොහොමද? එතකොට අපේ මින්න සමහර කලාකරුවන් සහ සමහර පුද්ගලයන් විශේෂ පුද්ගලයන් කල්පනා කරපුවාම ප්‍රේම කරනවා. ඉතින් ඕන වයසක ප්‍රේමවන්තෙක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් අපේ සමාජයේ සමහරක් වෙලාවට අපි හිතමුකෝ අපේ සම්මතයක් වගේ තියනවානේ දැන් විවාහ වෙන්නට ඕනේ ආදරය කරන්නට ඕනේ මේ පිරිමියාට වඩා ටිකක් වයසින් අඩු වෙන්න ඕනේ ගෑනු කෙනා කියලා. එහෙම නැත්නම් පොඩක් වපරැහින් බලන අවස්ථා තියෙනවානේ දැන් පාරේ බැහැලා යනකොට සමාජය තුළදී අපි දකිනකොට එක වයසේ ඉන්න එක ඔයා වැඩි මල් එහෙම ඉන්න. ඔව්. ඉතින් එතකොට දැන් ඒ වගේ අවස්ථා ගැන මොකද හිතන්නේ? ඒක ආදරයට වයස බලපාන. ඔක්කොම දේවල් අපි හදාගත්ත දේවල්නේ. ඒ අපි නීතියක් වගේ දාලා හදාගත්ත දේවල්නේ. ඒක එහෙම වෙන්නේ කොහොමද? අපි කොහොමද දන්නේ ආදරය කියන එක කොහොම ඇති වෙයිද? කාට ඇති වෙයිද කියන එක අපි දන්නේ නැහැනේ.
ඒකෙදී වයස මට වඩා මෙයා අවුරුදු 5ක් වැඩිමල් නේ ඒකින්ද ආදරය කරන්න විදියක් නැහැ නේ කියලා නිකන් ඉන්නේ. එහෙම ඕන තරම් සම්බන්ධතා ඇති වෙලා අද ජීවත් වෙන අය ඉන්නවනේ. ඉතින් මම කියන්නේ ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න මේ බැඳීමත් එක්ක ඇති වෙන ආදරේ විතරයි. ආදරයට වයස කොහෙන්ද බලපාන්නේ? බලපාන්නේ නැහැ මම. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. විවාහය කලාවට බාධාවක්ද? විවාහය කලාවට බාධාවක් නැහැ, කලාව විවාහයට බාධාවක්. කලාව විවාහයට බාධාවක්ද? එහෙනම් එහෙම වෙලා තියෙනවා නේද පවුල තුල? ඔව් නෑ. මොකද කලාව ඇත්තටම කලාව කියන්නේ පැයට රස්සාවක් නෙමෙයිනේ. ඔව්. පැයට වෙලාවකින් කරන්න බෑනේ. ඔව් මේක රාත් 12ටත් අපි රඟපාන්න ගියාම අපිට අවශ්‍ය නෑ රාත් අපි නිකන් ඉන්න ජීවිතේ රාත් දෙකට විතර පාරේ දුවන්නේ නෑනේ මොකක් හරි. නමුත් චිත්‍රපටයක දුවන්න වෙනවා රාත් දෙකට. ඉතින් අපි හැරීගෙන ඉඳලා පාරවල් වල දුවනවා රාට නානවා নানা ප්‍රකාර සීන් රඟපානවා. ඉතින් මේකේ උදේ පටන් ගත්තාම රෑ වෙනකන් ෂූටින් මාස ගණන් ෂූටින් සුමාන ගණන් ෂූටින් අර මේ නිවාඩු නෑ. පොය නිවාඩු ඉරිදා නිවාඩු එහෙම කියලා එකක් නෑනේ අපිට. එතකොට කලාව තුළ එහෙම නීති නැහැ. ඉතින් ඒකින්ද කලාව කියන වෙලාව තීරණය කරන්න බෑ. ඉතින් එතකොට මේ පොඩි යම් ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. සමහරට යුතුයකම් මගේ හැරෙන්න ඉඩ තියෙනවා. සමහරට අනේ අර බලන්නකෝ අපේ ලොකු මාමගේ බාප්පගේ පුතාගේ නැන්දගේ පුතා මැරිලා යන්න ඉතින් ඔයා ගිල්ලෙන්නට යන්න වෙන්නේ නැහැ. සමහරට ළඟමින් එක්කලා ඉන්න නෑදෑයෙක්තුමා කරනත් වෙඩින් එකක් වුණත් මොකක් කරනවා සමහරට සහභාගී වෙන්න බැරි වෙනවා. මොකද අර වැඩේ නවත්තලා දාලා ඉන්න විදිහක් නැහැ. ඒකින්ද සමහර තැන්වලදී පොඩි තැන්වලදී පොඩි දැන් මේ කලාව තුළ ඉන්න අය විවාහ වෙන්න ඕනේ කලාව ඉන්න අයද? එතකොට විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ නෑ මම හිතන්නේ නෑ. ඒතර ගේ වහලා දාලා නිකන් තියන්න වෙයි. අයියේ. නිදියෝගේ නළුවගේ බැඳලාම ඉතන්නකො නිකන් දෙන්නම ෂූටින් ගිහලා ගෙදර කවුරුත් නෑ. දැන් සමහර අය එහෙම ඉන්නවනේ. නෝ නෑ සමහර අය ඉතින් බැඳලා පස්සේ ඉඳලා බබාලා එහෙම හම්බුනාට පස්සේ අර වැඩේ නවත්තලා ගෙදරටලා ඉන්නවා. ඉතින් එහෙම තියෙනවා. නෑ ඒවත් නීති පනවන්න බෑ. ඉතින් එහෙම ඕනනම් එහෙම බැඳ ගන්න පුළුවන්. නමුත් අර වෙලා තියෙන්නේ මම කියන්නේ අපිට කලාව තුළ ඉන්න කෙනෙක් විවාහ ජීවිතය කොයි විදිහටද ගෙනියන්න ඕනේ? ඕ ඒක මොකද ඒක ලොකු අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. දැන් මගේම බිරිඳ ගත්තොත් එහෙම මගේ බිරිඳ මාව දරාගෙන ඉන්න ඇත්තටම අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන්න බෑ. මොකද අන්තිම කලාකාරයෝ කියන්නේ මට හිතන්නේ තරහ විදිහකින් පොඩි පිස්සු ගමක් තියෙනවා කියලා. පොඩි පිස්සුවක් තියෙනවා. පොඩි පිස්සුවක් තියෙනවා. මොකද සමහරට ගල් කැටයක් දැකලා ආනේ ඒක හරි ලස්සනයි නේ කියලා අපි බලන් ඉන්න පුළුවන්. අර එළම මොකද ගල් කැටි ලස්සනයි? මොකක්ද අනේ මේක ලස්සන. එයාට ඒ ලස්සන පේන්නේ නැහැ. අපිට ඒක ලස්සන පේන්න පුළුවන්. මොකද අපි අපේ මනස අපේ ඔක්කොම ජීවිතේ අපි දකින්නේ මේ විදිහට. අපි සමහරට චිත්‍රයක් අඳින කෙනෙක් හිතන්නකෝ. චිත්‍රයක් අඳිනකොට එයාට මේ ලෝකේ වෙන කිසි දෙයක් මතක නැති වෙන්න පුළුවන්. එයා ඒක තුල ඉන්න පුළුවන්. නව කතාවක් ලියන කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. කවියක් ලියන කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක හරිම වැදගත්. ඒ කියන්නේ මෙයා මෙහෙමයි කියන එක. ඒ කියන්නේ විවාහය කලාවට බාධාවක් නෙවෙයි. නෑ එහෙම බාධාවක් නෙවෙයි. බාධාවක් අපි කරගත්තොත් ඇරෙන්නේ. කරගත්තොත් ඇරෙන්නේ නේද? තවත් ප්‍රශ්න තියෙනවා. එහෙම ඉතින් එනවා ඉතින් අර කලාකාරයෝ ඊට උමා රැයට පොඩ්ඩක් සෙටමෝල්ට් වෙනවා වැඩිනේ. සෙට් වෙනවා වැඩි. ඉතින් එහෙම වෙලා රැය පාන්දර 3-4ට මාස ගණන් ගෙදර එනකොට නේ එතකොට නම් ඉතින් අන්ඩර්ස්ටෑන්ඩින් නම් අවුලක් නෑ. එතකොට නම් ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක වුණත් මාස ගණනක් තියෙන එක නෑ හැබැයි. පාන්දර 3-4ට බයිසිකල් චේන්ජ් එකක් වගේ ගෙදර එන්න එහෙම බෑ ඉතින්. එහෙම බෑ නේද? අපේ මම නෙවෙයි මම විශේෂාංගයෙන් අද දවසේදී මේ විදිහට ප්‍රශ්න අහනවා. හොඳ පිළිතුරු අපිට ලැබෙනවා. එකතු වෙලා ඉන්න පුංචි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සෙත් අපි මහේන්ද්‍ර පෙරේරාසම කතා බහ කරමු. වින්දනීය උදෑසන සඳහා දවසේ මම නෙවෙයි මම විශේෂාංගයත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ ප්‍රවීණ රංග ශිල්පී මහේන්ද්‍ර පෙරේරාත් එක්ක. මේ ප්‍රශ්න අපි යොමු කරනවා. උන්ගෙන් හොඳ උත්තර ලැබෙනවා අපිට. මොකද හිතෙන්නේ? හොඳයි. ඇත්තටම ෂෝ. දැන් කාලව තිබුණා හොඳයි කියලා හිතනවා. දිගට කතා කරා. කතා කරන්නේ තව ගොඩාක් දේවල් ඉර වෙලා තියෙනවා. කියා ගන්න අපි දැන් කාල වේලාවකට සීමා වෙලා ඉන්න නිසා නේද? දැන් කාන්තාව කියන කෙනා ඔයා කොහොමද නිර්වචනය කරන්නේ? හරි ආදරේ. හරි ආදරේනේ. එහෙනම් කියන්නෝ කාන්තාවට සම්බ තැන දිය යුතුද? එහෙම දෙන්න බෑ. එහෙම දෙන්න ගියොත් ඒ මාර වැඩක් එනවා. එහෙනම් ලෝකේ මේ ගැහණියා සහ පිරිමිය කියලා මැවි මොකද හැදුනේ කොහොමද? ඒක ගැහණිය පිරිමියා හැටි එහෙම හැදෙන්න හේතුවක් තියෙනවා. එහෙම සමතනක් දෙන්න නම් බෑ මම හිතන විදියට. ඒ මොකද කාන්තාව අද වෙනකොට සමාජයේ අයිතිවාසිකම් භුක්ති විඳිනවා. කාන්තාව නෑ නෑ අයිතිවාසිකම් භුක්ති විඳිනවා. ඉතින් කාන්තාවටත් කළ හැකි දේවල් තියෙනවා.
ඒ ශක්තිය තුල කළ හැකි දේවල් තියෙනවා. මේ රට පාලනය කරපු කාන්තාවලුත් අපි දැකලා තියෙනවානේ. ඒක රටක් පාලනය කරන හරියට පාලනය වුණා. ෂෝක් එකට පාලනය වුණා. ඔන්න ඔය අයිති වැරදි. නෑ ඇත්ත ඒ අවංකව මම ඇත්ත කතා කරන්නේ. ඊම පාලනය වුණේ නෑ. මේක දාලා යන්න හිතුණා ගිහිල්ලා වෙන කොහේ හරි කාන්තාවක් නිති කියන්නකෝ සමතන දෙන්න ඕනේ නැහැ කියලා දවා කියන්නේ. නිසි තැන දෙන්න පුළුවන්. නිසි තැන දෙන්න පුළුවන්. දැන් කාන්තාවටත් කළ හැකි දේවල් තියෙනවා. අපි හිතමු ඇඳුම් පතුරම් රහිත ඇඳුම් කැපීමේ කලාව කරන්න පුළුවන් කාන්තාවට. සූප ශාස්ත්‍රය කරන්න පුළුවන්. හරිද? ඕයි ඉතින් මේ පිළිගන්න කරනවනේ. ඒ ඔයාගෙන Tamanටත් කාන්තාවටත් හොයාගෙන කියලා කරන්න පුළුවන් දේවල් තියෙනවා. කාන්තාව ටිකක් චන්ඩි වුණාම හරි අමාරුයි. හරි අමාරුයි ඒගොල්ලන් කියන්නේ. ඒගොල්ලන් මං කියන්නේ ඒගොල්ලන්ටත් කළ හැකි දේවල් කළ යුතුයි. නමුත් පිරිමියත් එක්ක සමතන තියන්න බෑ. ඒක දෙන්න බෑ. ඒක වෙන්නේ නෑ. ඉතින් ස්වභාව ධර්මයේ එහෙම හැදුනේ නෑ. දැන් අපේ රටේ දැන් අපිටම ඔය සමතන කාන්තාවට දෙන්න කිව්වට අපේ දැන් මේ පාසල් බලන්නකෝ. මිශ්‍ර පාසල් නෑනේ දැන්. පිරිමි පාසල් වෙනම ගෑනු පාසල් වෙනම ස්වභාව ධර්මයේ හැදුන්නේ නෑ. මේ ගෑනු වෙනම ඉගෙන ගන්න ඕනේ පිරිමි වෙනම ඉගෙන ගන්න ඕනේ කියලා. නමුත් ඒව කරන්නේ නෑ. නමුත් සමතන ඉල්ලනවා. නෑ මං කියන්නේ සමතන දෙන්න ඕනේ නෑ. ගෑණීටත් කළ හැකි දේක් තියෙනවානේ. ඒ කළ හැකි දේ කරගෙන ගැහණිය යන්න ඕනේ. පිරිමියාටත් ඊට වඩා ශක්තියක් තුල කළ හැකි දේක් තියෙනවා. ඒකත් එක්ක යන්න ඕනේ. නමුත් සමහර තැන්වල සමහර විෂයන් තුලින් ගැහණියක් එන්න පුළුවන්. ඒකේ විශිෂ්ට එක්කලා එන්න පුළුවන් පිරිමිලා එන්න පුළුවන්. ඉතින් එහෙම ඒක ස්වභාව ධර්මයේ තුලින්ම හැදිලා එන ඉඩ දෙන දෙයක්. ඒක ගියාට කමන්නේ. එහෙම අර සමතන දී යුතුයි කියලා බෝඩ් ඉල්ලගෙන ලිප්ටන් වටරවම ඉඳලා වැඩක් වෙන්නේ. දැන් ගෙදර මේ බිරිඳට නිසි තැන දීලා තියෙනවා. ඔව් නිසි තැන දීලා තියෙනවා. සමතනට එන්න උත්සාහ කරන අවස්ථාවක් නෑ එහෙම සමතනට උත්සාහ බෑ. ඉතින් යාට කොහොමද සමතනට එන්නේ මාත් එන්නද? දරුවන් හදන්න ගෙදර වැඩ කටයුතු කරන්න ඒ වගේ මාර්ථකයට දායක වෙලා තියෙන ලොකු නීතිමය රැකවරණයක් අද වෙනකන් ඇය මාව රැකගත්තේ නැත්නම් මට මේ සමාජය තුල මට මේ විෂය තුල හැසිරෙන්න හම්බ වෙන්නේ නැහැ. මට මේ රංගපෑම කියන කටයුත්ත තුල සහ මේ කලාව තුල මට රැඳිලා ඉන්න හම්බෙන්නේ නැහැ. මම මෙලහකට එක්කෝ ගිහිල්ලා ඉවරයි. ෂුවර් එකටම මං නෑ. ඉතින් ඒකින්ද ඒක කරන්න බෑ. හරි. දැන් ලංකාවට හැමතැනම සංචාරය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. නොගියපු තැනක් තියෙනවද ලංකාවට? නොගියපු තැන නම් ඇති. හැබැයි ඉතින් සෑහෙන තැන් වලට ගිහිල්ලා තියෙනවා. දැන් අපි දෙන අවස්ථාවක් තනියම ලෝකෙ වටේ සවාරියක් යන්න. සාමාන්‍යයෙන් තනියම යන්න තමයි කැමති යන තැනක. ඒ මොකද? අනේ එතකොට අර ළමයි තුන් දෙනා බීරින්ද? ඒගොල්ලෝ අරගෙන හැමතැනම යන්න ගියොත් එහෙම මට මෙගා ටෙලි නාට්‍ය තව 20ක් විතර කරන්න වෙනවා මාසෙට. හරි කියන්නකෝ දැන් වරමක් ලැබුණා. තනියම ලෝකෙ වටේ සවාරියක් යන්න ලැබුණොත් මොකද කරන්නේ? අපිට විශ්වාස යනවා මම හරි ආසයි. කොහෙද යන්න ආසම? මම ට්‍රැවලින් වලට හරි ආසයි. මම හරි ආසයි යන්න ස්විට්සර්ලන්ඩ් වලට යන්න ආසයි. ගිහිල්ලා තියෙනවද කලින්? නෑ මම ස්විට්සර්ලන්ඩ් හරහා ගිහිල්ලා තියෙනවා නමුත් ඉන්න හම් වෙලා නැහැ අවස්ථාවක්. ඒ වගේ රටවල් වලදී නෑ බෑ අප්‍රිකාවට නම් යන්න බයයි ඉබෝලා ඒ කියලා බයයි. ඒකින්ද එහෙ යන්නේ නෑ. මොකද ඒක කට් ඔෆ් කරනවා. දැන් අපේ රටත් එක්ක බලමු අපේ රටේ ජීවත් වෙන්න මම හිතන්නේ මහින්දලා ගොඩක් කැමති ඇත්තනේ. ඒත් එක්කම සමගාමීව මොනවා හරි ප්‍රිය කරන රටක් තියෙනවද ප්‍රිය කරන තැනක් තියෙනවද මොනවා හරි පරිසරයක් තියෙනවද? ඔය මම කියන ස්විට්සර්ලන්ඩ් වලට මම කැමතියි ඇත්තටම. ඒ පරිසරයට මම මොකද්ද මහ සුන්දරකමක් සහ නිකන් පින්තූරයක් දැක්කත් එහෙම පොඩි සෑහලුවක් දැනෙන මොකද්ද එකක් තියෙනවා. මම අපේ රාත්මක හිටියක් දන්නෙත් නෑ ස්විට්සර්ලන්ඩ් වල. කියන්න බෑනේ. කියන්න බෑ. ඒක දැන ඇත්තටම මට එහෙම ඒක දැක්කම මම හිතකම බලාගෙන ඉඳලා තියෙනවා සෑහෙන්නේ. කියන්නේ ඒ පරිසරය මම යන්න කැමතියි. මේ අනිත් රටවල මම ගොඩක් ගිහින් තියෙනවා. නමුත් ඉතින් එහෙම එච්චර ලොකු කැමැත්තක් නැහැ. සංචාරය කරන්න කැමති පුද්ගලෙක්. මම කැමති නැහැ ඉන්දියාව යන්න කැමති නැහැ. මේ ඇමරිකාව යන්න එච්චර කැමති නැහැ. ඉතින් යන්න වුණොත් ඉතින් ගිහිල්ලා එනවා. ඉතින් මේක දැන් ලෝක වටේ සවාරියක් තියෙන. එතකොට ඉතින් ඒවා මේ සමහර රටවල නම් යන්නෙම නැහැ. යන්නේ. අප්‍රිකාව පැත්තට ඉස්සරහට නම් යන්නෙම නැහැ බයයි. මේ ඉන්දියාවටත් මම යන්න කැමති නැහැ. කැමති නැහැ. හරි අපිට කියන්නකෝ දැන් ඕන අපි වරමක් දෙනවා අතීතයට යන්න. මහේන්ද්‍ර පෙරේරා කියන ඔබ අතීතයට ගියොත් ඒ වරම ලබාගෙන මොන වගේ දේවල්ද වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි එක දෙයයි වෙනස් කරන්න දෙන්නේ මොකද? එක දෙයයි වෙනස් කරන්නේ. ගොඩක් දේවල් තියෙනවද? ඔව් දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. කමන්නව chance එකක් දෙන්න කියන්නකෝ. එකක් මතව අඟල් 4ක් විතර උසා දා ගන්නවා. මොකද සමහර ගාග මම මේකේ රඟපාන්න ඉන්න කාලේ සමහර අද්දේ මගල හරියන්නේ ඔය හරියන්නේ ඔය කොට කියලා අහක් කරලා තියෙනවා. සමහර තැන්වලදී. මම හිතන හරි බලන්න යනකොට බලහන්කෝ කියලා මම එහෙම ඇවිල්ලා තියෙනවා. කවදා හරි දවසක දැන් ඔය ගල් කිස්ස පැත්තේ මේ පුද්ගලයෙකුත් ඔයාලට එකපාරක් චැලෙන්ජ් කරලා තියෙනවා නේද? ඒ කියන්නේ නළුවෙක් වෙයිද
කියලා නේද? එහෙම. ඔව් ඔව්. තියෙනවානේ. ඒවත් පෙන්නලා තියෙන්නේ නේ නළුවෙක් වෙලා. ඒ වගේ ගල්කිස්සෙන් ඉඳලා සමහර ගොඩක් තැන්වලදී එහෙම ඇවිල්ලා තියෙනවා. බෑයි කියන දැන් ඒක ඉඳන් දැන් මහේන්ද්‍ර හිතාගෙන ඉඳලා තියෙන්නේ නළුවෙක් කියලා කිව්වහම බොහොම උස මහත බොහොම දේහධාරී ඒ වගේම තක්කලි ගෙඩියක් වගේ එහෙම තියෙන කෙනෙක්. බාගෙට දීච්ච තක්කලි ගෙඩියක පාට තියෙන්න ඕනේ. දැන් එහෙම තමයි නළුවෝ කියලා එකට ලේබල් කරලා තිබ්බේ. හැබැයි ඉතින් ඒ ලේබල් ලස්සනම කැඩුවා අය ඉන්නවා. ජෝ මහත්තයා, ජෝ අබේක්‍රම මහත්තයා, අමරශ්‍රී කලන්සූරිය, බිමල් කුමාරද කොස්තා. ඒවා කල්ලා සුණු විසිලි කළාම දැම්මා. ඉතින් මේ අඟල් 3-4ක උසක් හදාගන්න try එකක් දෙනවා. මොකද ඒ වුණා නම් තව මීට වැඩි හැබැයි මේ තියෙන ඔක්කොම උල්ත් එක්ක මං කියන්නේ. ඒ කියන්නේ ඔය හැඩරුවත් එක්කම තව පොඩ්ඩක් අඟල් දෙක තුනක් මට කරන්න පුළුවන් දේවල් තියෙනවා යමක් ඒකයි ඒ ටිකත් එක්ක. අනිත් එක මොකක්ද? අනිත් එක තමයි මට හුඟක් කාලෙකට ඉස්සලා අපරාධි chance එකක් හම්බුණා පිටරට ගිහලා රඟපෑම ඉගෙනගෙන එන්න. ඉගෙන ගත්තා නේද? ඉගෙන ගත්තා මම ඉගෙන ගත්තා. නම පිටරට ගිහලා නැවතිලා එහෙම නැවතිලා එහෙම ඉන්න තිබුණා මට ඒකයි. මෙහෙ ඉන්නේ නැතුව මට ආයි වරමක් හම්බුනොත් නම් මං ආයි දෝන් ගාලා ගිහලා කලාකාරයන්ට හොඳට සලකන හොඳ රටක ගිහලා දරවස් ගාලා නැතිලා දැත්ත බලන්න ඉන්නේ ඒත් වෙලා ඉන්නවා නැත්තම් මේ බිල් ගෙවනවා යනවා මේවා හරි කලකිරීමක් එක කතා කළේ නේද? ඔය හැදුනම කලකිරීමක් තියෙනවා පොඩි එකක්. හරි. දැන් මේ ජීවිතේ රංගන ජීවිතය තුළ යම්කිසි ඒ කියන්නේ දැන් මේ තැනට එන්නට අපි දන්නවා මහේන්ද්‍ර පෙරේරා ඔබගේ ගොඩක් කැපවීම ඔබගේ තියෙනවා ඉලක්කගත උත්සාහය අරමුණ මේ හැම දෙයක්ම මැදිහත් වෙලා තියෙනවානේ. ඒ වගේම දැන් විශ්වාස කරනවද පිටපස්සෙන් ඉඳලා මොනවා හරි බලවේගයක් මොනවා හරි දෙයක් තිබුණා කියලා මේ තැනට එන්න? ඒ කියන්නේ හැම වෙලාවෙම මගෙත් එක්ක මෙහෙම මොකක් හරි යම්කිසි දර්ශනයක් මගෙත් එක්ක තිබුණා කියලා ඒ වගේ දර්ශනයක් නම් මෑත් එක්ක තිබුණා බලවේගයක් කියලා. ඔයා කියන්නේ මොකද්ද බලවේගයක්? ඒ කියන්නේ යම්කිසි අපි හිතන්නේ නැති කෙනෙක් ඉන්නවා මට උදව් කරනවා මගේ පස්සෙන් ඉන්නවා සමහරට ආගම් වෙන්න සමහර විට මට හිතාගන්න බැරි මේ ශක්තියක් තියෙන්න පුළුවන්. එහෙමම මට දැනෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් ඔය කියන්නේ මොකද ඉෂ්ට දේවතාවා කියලා කියනවා සමහර අය. මම දන්නේ ඉෂ්ට දේවතාවද නැද්ද කියලා. ඉෂ්ට දේවතාවා මීට වැඩි සපෝට් එකක් දුන්නා මීට වැඩි හොඳින් ඉඳ තිබ්බනේ. නමුත් යම් කිසි තැන්වල මට හිතන්නේ නැති දේවල් මගේ ජීවිතේ එහෙම වෙලා තියෙනවා. ඒක දැන් කියන්න අමාරුයි. මේ එහෙම මොකද්ද ශක්තියක් මාත් එක දැවටිලා තියෙනවා. මාත් එක එහෙම දැවටිගෙන එන ගතියක් මට දැනෙලා තියෙනවා. කරදරයක් වුණ වෙටදීද දෙවියන්ගේ පිහිට පතන්නේ? අපෝ නෑ. ඒක හරියට අර බර්ත්ඩේ එක දවසට ගිහලා දාන්න දෙන්නේ සමහර අය. බර්ත්ඩේ එක දවසට මොකද කරන්නේ? මම පන්සලට ගිහලා දානයක් දුන්නා. පන්සලට ගිහලා දානයක් දෙන්න බර්ත්ඩේ එක වෙනකන් ඉන්න ඕනේ නෑ නේ. ඕක 365 දවසෙම කරන්න පුළුවන්. අතේ කීයක් හරි තියෙනවා. බර්ත්ඩේ එක දවසට පාටියක් දාන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ කරදරයක් වෙච්ච වෙලාවකට දිවිය මතක් වෙලා ඇති වැඩක් නැහැ. ඒ දේවත්වය සහ ඒ දේවල් 365 දවසේම තමගේ මරණ කලින්ම තමගේ ඇඟ තුල තියෙන්න ඕන දේවල්. ඒ ගරුත්වය, ඒ ඇදහිල්ල ඒක තියෙන්න ඕන දෙයක්. අදහන්න නැත්නම් අදහන්න නැතුව නිකම්ම ඉන්න ඕනේ. මම කියන්නේ ඒක මේ කරදරයක් වෙච්ච වෙලාවකට විතරක් ඒ පිහිට පතලා ඇති වැඩක් නැහැ. හිතෙන් විතරක් පුළුවන් ද තමන්ගේ ආගමක් අදහන්න? පුළුවන් මම හිතන්නේ. තමන්ට පුළුවන් තමාගේ තුල ඒ ක්‍රියා බුද්ධ දර්ශනයම බුදුදහම ගන්නකො බුද්ධ දර්ශනයක් නේ. ඒක තුල තියෙන දේවල් ක්‍රියාත්මක කරගෙන ඉන්න පුළුවන් නම් නිකන් පෘථග්ජන මිටියේ කෙරේට ලස්සනට සරලව ලස්සනට ජීවත් වෙන්න පුළුවන් මම හිතන්නේ. ඒක තමයි විශ්වාස කරනවා. විශ්වාස කරනවා. මොකද? දෙවියෝ විශ්වාස කරනවා. මම විශ්වාස කියන්නේ බලවේගයන් තියෙන්න පුළුවන්. දෙවියෝ කියලා අපි ඉතින් ඒකට අපි ටයිටල් එකක් ගහගෙන ඉන්නවානේ. නමුත් මගේ ජීවිතේ මං කියන අර මං අත්දැකලා තියෙනවා කියලා යම් තැන්වල යම් දේවල් ඒකත් එක්ක යම්කිසි බලවේගයක් තියෙනවා කියලා මට හිතන්න පුළුවන්. මොකද මේ විශ්වය ගැන තියෙන දේවල් එක කියනවා හිතාගන්න බෑනේ දෙයියනේ මේවයි විශ්වාස කරන්න බෑ මේ සමහර දේවල් ස්වභාව ධර්මය ගැන හිතුවාම. ඉතින් ඒකින්ද අපිට ඒක නැහැයි කියන්න බෑ. මොනවද වෙන්නේ කියන එක අපිට වැඩක් නැහැ. ඉතින් අපි නැහැයි කියලා නිකන් තර්ක කර කර ඉන්නවට වැඩිය මට ඇත්තටම දැනෙලා තියෙනවා යම් දේවල්. ඒකත් එක්ක මට විශ්වාසයක් තියෙනවා දෙවියෝ කියලා ලේබල් කරලා තිබුණත් යම්කිසි බලවේගයන් තියෙන්න පුළුවන් කියලා. තමයි උත්තරේ. ඒක තමයි උත්තරය. එවනම් ඉතින් තව ගොඩාක් ඉතින් මේවට උත්තර දෙන්න පුළුවන්ලු. නමුත් ඉතින් කාල වේලාව අපිට හරස් වෙනවනේ. අපි දැන් යමු නේද? ඔව් ඉවරයිනේ කාලේ. ඔව් එහෙමනම් ශාමෙන් වෝක ලස්සනට චිත්‍රයට නගලා ඇති ඔබේරුව අපි ආරාධනා කරනවා ඇයට ඒ චිත්‍රය මහේන්ද්‍ර පෙරේරා ඔබට බලන්න පුළුවන් වෙයිද? පුළුවන් මොකද අය හරිම දක්ෂ විදිහට චිත්‍රයට නගලා කොහමද ගමනේ ඔයා මාව ලස්සනට මේ නැගිටින විදිහට වයරින් කරලා තියෙන්නේ මාව. වයරින් කරලා තියෙනවා ඕමින්න. අපි පෙන්නමු නේද අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ටත් මහේන්ද්‍ර පෙරේරා ඔබගේ රුව කොයි විදිහටද ශාමෙන් වෝක චිත්‍රයට නගලා තියෙන්නේ කියලා. ඔව්. කොලේ මේක අහක් කරලා පෙන්නන්නේද?
ඒත් කමක් නැහැ. නැත්නම් අර ෂයින් එක එන්න පුළුවන්. හරි. එහෙමනම් ශාමෙන් වක ගොඩක් ස්තුතියි අද දවසේදීත් අපිට බොහොම ස්තුතියි ඇත්තටම ලස්සනයි. පරුවව චිත්‍රෙට නැග්ගට. ඒ කියන්නේ චිත්‍රයේ ලස්සනට ඇඳලා තියෙනවා මම ලස්සනට වඩා ලස්සනයි. ඩීටේල්ස් විස්තර හැම දෙයක්ම හරියටම කැප්චර් කරගෙන තියෙනවා. එහෙමනම් මහේන්ද්‍ර පෙරේරා ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා. මම නෙමෙයි මම විශේෂාංගයෙන් අපි ප්‍රශ්න ඇහුවා. ඔයාලට කොහොමද අතවත් දෙන්නේ මම? ගොඩක් ස්තුතියි අලෙත් දවසක මුණ ගැසීම. මොකද අපි ගොඩක් ආදරය කරන ගරු කරන චරිතයක් ඔබ. එහෙමනම් මම නෙමෙයි මම විශේෂාංගයෙන් ගෙනුත් සමගෙන යනවා වගේම වින්දනයේ උදෑසන සඳහා දවසන සමගන්න සිදු වෙනවා. හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන සමගෙන යන මොහොතේ සුබ දවසක් ජයග්‍රාහී දවසක්.